يعني අලුයම කියන සිද්ධිය දැනලා තියෙනව නේද? ඒක මාරයිනේ. ඒක නියමයි. අලුයම කියන එක තමයි පවර්ෆුල්ම ටයිම් එක. ඌවා ડોක්ටර් හිටියේ කැම්පස් එකේ විස්කෝලේට අක්කා කෙනෙක්. මල්ලි උඹ මෙච්චර බීවද කියලා ඇහුවා. මගේ රිපෝට් එක දාලා අසාමාන්‍යයි. පොල් පලා ගහක් දැන් නැහනේ. පොල් පලා දැන් නැහැ. තියෙනවනම් පරිස්සම් කරගෙන ඉල්ල. කොටුවක් ගහලා බිත්තියක් හරි බැඳ බලලා. මට නම් මතකයි ඉස්සර අපි ඔය බත් කූරගෙන නැට්ටේ නූලක් ගැට ගහලා ඌ යවනවා එන ආතල්ලිදී මම වැඩ. හීන ටාගට් කරවන කම්බයින්ඩ් මැත සංකීර්ණ සංයුක්ත ගණිතය නිර්මාණාත්මක ප්‍රවේශයන් තුළින් පහසු බව තහවුරු කළ ලංකාවේ අංක එකේ කම්බයින්ඩ් මැත්ස් වැඩපිළිවෙල කම්බයින්ඩ් මැත්ස් with මදුෂාන් නිරංජන් 2028 නව පන්ති ආරම්භය ඉන්දීප ගම්පහ සියොන් කුරුණෑගල නම්බර් 0 මහනුවර විමසීම් 076 962 0.7 හෝ 071 872 5619 හීන කියන්නෙම ටාගට් වලට අධික නිදිමතයි මොකද කරන්න ඕන? අධික විදිහට නිදා ගන්න. දැන් නිදාගත්ත නිදිමත වැඩි වෙනව ඈ. නිදාගත්ත ඔයා දවසක සැපට නිදා ගන්නකෝ. උදෙත් නිදිමතයි වා. බොරුද? පැය 6ක් නිදා ගන්නකෝ. මට නම් නිදිමත. මං ඊයේ මට නිින්ද ගියා 11ට විතර මට දැන් නිදිමතයි. ඒ කියන්නේ කලාතුරකින් වෙන සිද්ධියක් 11ට දාලා නිින්ද යනවා කියන එක. නිින්ද ගියා. දැන් උදේ නිදිමතයි. නිදාගත්තාම නිදිමතයි. මේක පුදුම එකක්. අපේ දැන් නිදාගත්තාම නිදිමත ඉවර වෙනවා කියලානේ. නෑ නෑ නෑ. නිදිමත කියන එක ඇබ්බැහි වෙනවා. ඇයි මොලේ කැමති සැපට ආතල්ලකෙම ඉන්නනේ. ඔළුවට ගියාන පණිඩක් නිින්ද කියන එක පණිඩක් ගියාන ඌ නිින්දම තමයි ඉල්ලන්නේ. අපි හිතන්නේ දවස් ගණන් නිදි මැරුවා අද නම් දවසම නිදා ගන්න ඕන කියලානේ. ඉවරයි. දවස් නෙවෙයි දවස් දෙකක්වත් උඹලා දැන් එළිනක වැඩ කරොත් තව දවස් දෙකක් නිදිනවා. ඔය එළිනක හැල්ලා දින කොල්ලෝ පොඩ්ඩක් අතවසන බලන්න එළිනක වැඩ කරලා තියෙනවා. නයිට් එකක් ගහලා තියෙනවා නිකන් පාන්දරකම් එහෙම දවස් තියෙන්න ඕනේ එළවල කරන උන්ට. නැද්ද? තියෙනව නේද? කොහොමද උදේට ෆීලින් එක? උඹලා පාන්දරට සතුටුුන් නැද්ද එදාට පාන්දර කියන එක දැක්කේ එදා නේද නිකන් එහෙම? පාන්දරට ඇහැරෙන එක අවුල් ඈ මට නම් පාන්දර ඇහැරෙන්න බෑ. ඇහැරලා එන්න පුළුවන්. නේද? ඒ කියන්නේ අලුයම කියන සිද්ධිය දැනලා තියෙනව නේද? ඒක මාරයිනේ. ඒක නියමයි. අලුයම කියන එක තමයි පවර්ෆුල්ම ටයිම් එක. ඒ කියන්නේ පාන්දර 3-4 කියලා කියන්නේ එතන තියෙන පවර් එක ආය වැඩක් නැහැ කියලා. ඇත්තට මේක පවර් ඈ මාර පවර්ෆුල් එකක් තියෙන්නේ. පාන්දර 3-4 කියලා කියන ළමයි අපි ඇත්තටම ජීවිතවල භාගයක් වань නිදිනවනේ බා. අවුරුදු 60ක් ජීවත් වුණොත් 20ක් නිදියලා. සාමාන්‍ය දවසට උඹලා දවල්ටත් පොඩි නිින්දක් දාන්නේ නැද්ද කෙල්ලෝ? කොල්ලෝ නම් සාමාන්‍ය නිදා ගන්න නැහැ මං හිතන්නේ. නිදා ගන්න නැද්ද දවසට දවල්ට නිින්දක් දාන්නේ නැද්ද? බහුතරයක් දානවා. නැත්නම් රැයට වැඩ කරන්න බෑ. කොල්ලොත් එන්නේ එහෙම අවුලක් නැහැ. එහෙම නිින්ද යනවා. දන්නේ නැහැ නේද? අපි නිදා ගන්න නිින්ද ඕනේ නැත්තම් මැරෙනවා. නිදාගත්තේ නැති වුණොත් මැරෙනවා ඈ. ලෙඩ වක්මාවල් එහෙම සවුත් වෙනවා. නෑ 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 ඒක මං කිව්ව අක්මාව සවුත් වෙන උඹලා දන්න එකම හේතුව නිකන් මේ ඇල්කොහොල්නේ නෑ. දැන් අක්මාව සවුත් වෙන හේතුව නිින්ද සහ කෑම. ඔය සමහරු ඉන්න බං හොඳට ඔය දැන් ගම්වල ඉන්න බං හොඳට කසිය පාර ගහලා හොඳට කාවේ හොඳට ඉන්නවා යක්කු වගේ. ඇයි ඒ? උන් කනවා හොඳට හරිද? හොඳට බොනවා වැටෙන්නම් බොනවා 10 11 වෙද්දි වැටෙනවනේ බා. එක වෙද්දි සුද්ධ වෙනවා උන්ගේ. අන්න නියම මොටිවේෂන් නේ. නෑ සාමාන්‍ය අපේ අක්මාව සුද්ධ වෙන පටන් ගන්න එකට. අපි ඇහැරිලා ඉන්නෙත් එකටනේ. අක්මාව ඩැමේජ් වෙනවා. මගේ නම් ඩැමේජ් වෙලා තිබ්බා. ඒ කියන්නේ නන් ඇල්කොහොලික් විදිහට මේ මොකක්ද ඒරිය ෆැටි ලිවර් නේද? ෆැටි ලිවර් වෙලා තිබ්බා. කැම්පස්සේ අවුට්ලා දැන් අවුරුදු 4ම බත් කෑවේ නෑ උදේට. උදේට කිරි පැකට් එකයි මේ අවුරුදු 4ම නයිට් එක දිගට නයිට් නිදාගත්තේම නෑ. ඇවිල්ලා බලද්දි ඩොක්ටර් ඇහුවා ඩොක්ටර් හිටියේ කැම්පස් එකේ ඉස්කෝලේට අක්කා කෙනෙක්. මල්ලි උඹ මෙච්චර බීවද කියලා ඇහුවා. මගේ රිපෝට් එක දාලා අසාමාන්‍යයි. ඒ කියන්නේ මං කිසිම විදිහට පාවිච්චි කරලා නැතුව ඒ කියන්නේ කිසිම ඇල්කොහොල් පාවිච්චි කරලා නැතුව එහෙම සවුත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක රිකවර් වෙන්න ටයිම් තියෙන අපි වයස නැති නිසා රිකවර් වෙන්න chance එකක් තියෙනවා. බැරිලා හරි ඔය අවුරුදු 35 40 වගේ පෙන්නොත් රිකවර් වෙන්නේ නැහැ. රිකවර් වෙන්න සිංගල බෙහෙත් තියෙනවා. ඔය ෆැටිලිවි එහෙම තියෙනවා කට්ටිය අහගන්න මේ ඔය අපේ සිංගල කොළ තනකොළ ඇයි තනකොළ මං හැමදාම කියන්නේ අපි විනාශ කරනවනේ තෙල් ගහලා තනකොළ
පිටවක්ක කියලා චූටි පැලෑටි జాතියක් තියෙනවා. පිටවක්ක හදලා බොන්න. යකිනාරංකොල එතකොට මොනවද අර මඩේ හැදෙන මොනවද බං? හේම්බෝ හිටියා. අම්මට සීරි සුපිරි. බොන්නේ නැහනේ අපි සතියේ දෙපාරක්වත් බොන්න. ලෙඩ කොහෙන් කියද්ද නේ කොල්ලෝ බිහිපල්ලා. සතියේ දෙපාරක් බොන්න. ආය ක්ලීන් වෙනවා සක සුද්දෙම. ඔය ප්‍රොඩක්ට් එහෙම තියෙන්නේ ඒවම නියමයි. ඔය ගෙවල් වල තනකොළ වලට බෙහෙත් ගහන්න දෙන්න එපා ළමයි ඈ. ඔය කලාඳුරුත් බෙහෙතක්. මං කියන්නේ එහෙම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. බෙහෙත් ඒ ඇත්තටම ඉස්සරහට ඕවා නැති වෙලා යන අපරාධේ. ඔය කලාඳුරු දැන් නැහැ නේද බිම? තියනවද? තියනවා නම් තියාගන්න. ඒක පැල කරත් කමන්නේ නැහැ. කලාඳුරු නියම බෙහෙත්. කුප්පමේනියා පොල් පලා ගහක් දැන් නැහනේ. පොල් පලා දැන් නැහැ. තියෙනවනම් පරිස්සම් කරගෙන ඉන්න. කොටුවක් ගහලා බිත්තියක් හරි බැඳපල්ලා. වටින දේවල් ඈ. තනකොළ පෙත්ත ඉන්නවද දැන්? මට ඒක තනකොළ පෙත්ත දැකනවද දැන් ඉස්සර තරම්? නෑනේ. බත් කූරෝ. ඒනේ කණාමෙදිරියෝ. ඉවරයි. මේ අපිලු කණාමෙදිරියෝ දකින අවසාන පරම්පරාව. එතනින් අවස කණාමෙදිරියෝ නැයි තෙල් ගා. මීමැස්සොත් නෑ. ඇයි හේතුව? මීමැස්ස නැති වෙන හේතුව මොකද්ද? ගස් නැති එක නෙමෙයි. ෆෝන් එක. සිග්නල් එක. උන්ගේ අත්තඩු වල ෆ්‍රීකවෙන්සි එක අත්තඩු ගැහෙන්න මේකට සමානයි සිග්නල් එකේ තරංගය. උන්ට තට්ටු ගහන්න බෑ ඒතකොට. වතුරේ අපිට පීනන්න වතුරේ නිකන් අත ගහන්න බෑනේ අමාරුයිනේ. මීමැස්සොන්ට ඒතකොට වතුරේ ඉන්නා වගේ තමයි ෆීලින් එක තියෙන්නේ. සිග්නල් නිසා. ඉස්සර සමහර ওই මීමුරේ පැත්තේම මීවද සමහරනේ ගෙදරක සමහරනේ 4-5ක්වත් තියෙනවා. දැන් මීමුරෙත් මීමැස්සෝ නැහැ. ඒ ඔක්කොම සිග්නල් කණු ගහලානේ ඒ කඳු කර පළාත් වලට පට්ට විදිහට බලපාන. ඒක ඇතුළ සිග්නල් ටික මෙහෙට යනවා මීමැස්සොන්ට පියාඹන්න බෑ. මීමැස්සෝ නැතුව මොකද වෙන්නේ? පරාගෙන නැති වෙනවා. පරාගෙන නැතුණු මොකද වෙන්නේ? මල් නැහැ. මල් නැතුනොත් ගෙඩි නැහැ. ඉවරයි. ඔය හරිනේ වෙන්න යන්නේ ඉතින් කැම බීම නැති වෙන්න තමයි යන්නේ ඉතින්. මට නම් මතකයි ඉස්සර අපි ඔය තන බත් කූරගෙන නැට්ටේ නූලක් ගැට ගහලා ඌ යවනවා එන ආතල්ලිදී මම වැඩ. ඒ කියන්නේ එහෙම කරලා නැද්ද? ලොකු බත් කූරු ඉන්නේ අපි දකින චූටිය උන් නෙමෙයි හෙන්න දඩාර පොරවල් හිටියා ඉස්සර. හෙලිකොප්ටර් වගේනේ බා. ඉතින් ඌ අල්ලලා උගේ නැට්ටේ පොඩි නූලක් ගැට ගහනවා. ඉනසුට යන්න දෙනවා මාරාතලු යනකොට ඒක අපිට ඒක පව් වැඩ පොඩි කාලේ අය ටික්කු පන්නලා තියනවද අර තනකොළ පෙත්ත දැන් උඹලා දකින්නේ කොළ පාටයිනේ තනකොළ පෙත්ත කොළ පාට නෙමෙයි බං ඉන්නවා ටික් ගාලා පයින්නේ උන් ටුට්ටුක් ගාලා ඌව වෙල කියන්නේ වෙලක එහෙම පැත්සට පස්සේ යනවා යායට මාරාතල දැන් තනකොළ පෙත්ත එක්කවත් නැහැ ඇයි ඔක්කොම තෙල්නේ වඳ වෙලා කියලා ඌ හොඳ දේවල් නෙමෙයි මම නම් දකින්නේ විනාශ වෙන තමයි යන්නේ ඔක්කොම හරි ඔය කතා නියොත් වෙන ලොකු මාතෘකාවක් ඇති මේකෙන් අපි කියන්නේ මෙච්චර ළමයි ඈ. හරි අහගන්නකෝ. බත් කූරට රිවයිස් කරන්නත් පුළුවන්. ඒකනේ රිවර්ස් කරන්නත් පුළුවන් එතම. මාර ආතල් පොරක් උගෙන්නේ ඉන්ස්පයර් වෙන්නේ සාමාන්‍ය හෙලිකොප්ටර් මාර ආතල්නේ නේ. ඉන්ස්පයර් වෙලා ඕනනම් හෙලිකොප්ටරයක් හදන්න පුළුවන්. මිෂන් ඉම්පොසිබල් එක අවසාන තිබ්බ හෙලිකොප්ටරේ බත් කූරෙන් ඉන්ස්පයර් වෙච්ච එකක් මං හිතන්නේ. නේද? හරි. හරි.